අපේ ගෙදර ලයිව් YouTube channel එකට අදත් ඔයාලා සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා. අද අපි අල ටොෆි හදමු. මම මෙතන තඹගත්ත අල ග්‍රෑම් 500ක් අරන් තියෙනවා. ඒ ටික දැන් පොඩි කරගමු. ඔයාලට මේ විදිහට ගෑරොප්පකින් පොඩි කරගන්නත් පුළුවන්. මෑෂර් එකකින් පොඩි කරගන්නත් පුළුවන්. අල ටික පොඩි කරගන්නකොට උණුවෙම පොඩි කරගන්න. මේ විදිහට ඔක්කොම අල ටික පොඩි කරගමු. අල ටික මේ වගේ හොඳට ක්‍රීම් එකක් වෙන්න පොඩි කරගන්න ඕනේ. මෙන්න මේ තැටිය තමයි අල ටොෆි ටික හදාගන්නේ. මේ තැටිය අඟල් 9ක් පළලයි අඟල් 9ක් දිගයි. උස අඟල් භාගයයි. මේක වෙඩින් කේක් හදන ට්‍රේ එකක්. මම දැන් මේකට තෙල් ටිකක් දා ගන්නවා. ඔයාලට මේ වෙනුවට බටර් ගා ගන්නත් පුළුවන්. ඒ වගේම මේක හදා ගන්න ස්පැචුලා වල හැඳි වල හැම තෙල් ගා ගන්න. අල ටොෆි එක හදන මේ භාජනේ ඒකට තම්බලා පොඩි කරගත්ත අල ටික දා ගන්නවා. අල එකට සීනි ග්‍රෑම් 600ක් දා ගන්නවා. දැන් අල ටිකයි සීනි ටිකයි ටිකක් කලවම් කරගමු. දැන් ලිප ඔන් කරලා නැහැ. අල ටිකයි සීනි ටිකයි කලවම් කරලා ලිප ඔන් කරගමු. අපි මේකට වතුර මුකුත් දාන්නේ නැහැ. මේ විදිහට තමයි කලවම් කරගන්නේ. මේ බලන්න දැන් හොඳට දිය ගතිය තියෙනවා. මේ විදිහට අලයි සීනි ටිකයි හොඳට කලවම් කරගන්නකොට හොඳට දිය ගතිය එනවා. දැන් ලිප ඔන් කරගෙන තියෙන්නේ. ගොඩක් ගින්දර වැඩි කරගන්න එපා. මද ගින්දරේ තියාගෙන තමයි මේ අල දෝසි එක හදා ගන්න ඕනේ. මෙන්න මේ වගේ ගින්දරදී තමයි මේ අල දෝසි එක හදාගන්නේ. දැන් තව වතුර ගතිය ඇවිල්ලා තියෙන්නේ. මේ විනාඩි 6කට පස්සේ දැන් අල ටොෆි මිශ්‍රණයට ලුණු තේ හැඳි කාලක් දා ගන්නවා. ඒකටම කරදමුංගු කුඩු තේ හැඳි භාගයක් දා ගන්නවා. ඔයාලට කරදමුංගු කුඩු වෙනුවට වැනිලා දා ගන්නත් පුළුවන්. ඒ වුණාට කරදමුංගු කුඩු දාගත්තම තමයි අපේ අල ටොෆි වලට එන ආවේනික රස එන්නේ. දැන් කරදමුංගු කුඩුවේ ලුණුයි දාලා කලවම් කරගමු. මම මෙතන අරන් තියෙනවා උකු පොල් කිරි මේස හැඳි දෙකක්. අපි ඒකත් දා ගන්නවා. ඒ ටිකක් දාලා කලවම් කරගමු. මේ අල ටොෆි හදාගන්න එච්චර අමාරු නෑ. ගින්දර පාලනය කරලා හිමිසරේ හදා ගන්න ඕනේ. අපිට මේ අල ටොෆි එක මේ පාටටම අරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අලවල පාට. ඒ වුණාට ඔයාලා ව්‍යාපාරයක් විදිහට කරනවා නම් මේකට ෆුඩ් කලරින් ටිකක් දාගන්න පුළුවන්. කහ පාට ෆුඩ් කලරින් බිඳුවක් විතර දාගත්තාම මේ අල ටොෆි එකට ලස්සන පාටක් එනවා. ඔයාලා ගෙදර කෑමට හදා ගන්නවා නම් කලරින් එකතු කරගන්න එපා. ව්‍යාපාරයක් විදිහට හදනවා නම් කලරින් බිඳුවක් දෙකක් දාගන්න. කහ පාට ෆුඩ් කලරින් බිඳුවක් කරන් තිනවා මම ඒකක් දාගන්නවා. දැන් අල ටොෆි එක මේ වගේ හැඳිකක හදා ගන්න ඕනේ. ඔයාලට මේ පොල් කිරි වෙනුවට ෆ්‍රෙෂ් මිල්ක් දාගන්නත් පුළුවන්. පොල් කිරි දා ගන්නකොට උකු පොල් කිරිම අරගන්න. එතකොට තමයි අපේ අල ටොෆි එකට හොඳ රසක් එන්නේ. මේ විනාඩි 10කට පස්සේ තව මේක හැදිලා නැහැ. අපි මේ විදිහට කලවම් කර කර ලිපේ තියාගමු. අල ටොෆි එක හැදි ගන්නකොට මේ විදිහට අඩියත් එක්කම එන්න හැදි ගා ගන්න. මේ පැය කාලකට පස්සේ දැන් තව වතුර ගතිය උනලා තියෙන්නේ. මේක තව උපු වෙනකන් ලිපේ තියා ගන්න ඕනේ. ඔයාලට දැන් පේනවා ඇති දැන් තිබිච්ච මිශ්‍රණය දැන් ගොඩක් උකු වෙලා තියෙන්නේ. මේක අපි කිරි ටොෆි හදනවා වගේ අඩුම ගින්දරේ තියාගෙන හැඳිකක ලිපේ තියා ගන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති මේ මිශ්‍රණය ගොඩක් උකු වෙලා තියෙන්නේ.
මේ විනාඩි 23කට පස්සේ මම මෙතන බටර් තේ හැඳි එකමාරක් කරන් තියනවා. ඒකත් මේ මිශ්‍රණයට දාගමු. බටර් ටිකක් එකතු කරගත්තාම අල ටොෆි එක හයි වෙන්නේ නැතුව හොඳට කපා ගන්න පුළුවන්. තාම අපේ පදම ඇවිල්ලා නැහැ. අපි තව ටිකක් වෙලා මේ විදිහට කලවම් කර කර අඩු ගින්දරේ ලිපේ තියාගමු. ඔයාලා මේ අල දෝසි එක හදා ගන්නකොට ප්‍රවේශයෙන් හදා ගන්න. මේක දැන් ගොඩාක් කුකු වෙලා තියෙන්නේ. මේ වෙලාවේ අතට එහෙම වීසුනොත් එහෙම හොඳටම පිච්චෙනවා. පොඩි දරුවෝ ඉන්නවනම් පොඩක් අයින් කරලා තියාගන්න. මේ පැය භාගයකට පස්සේ මිශ්‍රණය මෙන්න මේ වගේ උකු වෙලා තියෙන්නේ. තව ටිකක් මේක ගුලියකට එනකන් ලිපේ තියාගන්න ඕනේ. අල ටොෆි එක හදාගන්න එච්චර අමාරු නෑ. අඩු ගින්දරේ තියාගෙන මේ විදිහට කලවම් කර කර ළඟට වෙලාවම ඉන්න ඕනේ. කලවම් කරනකොට මේ විදිහට අඩියත් එක්කම කලවම් කරලා අරගන්න. මේ විනාඩි 35කට පස්සේ මේ බලන්න දැන් තවත් උක් වෙලා තියෙන්නේ. මෙන්න මේ වගේ ගින්දරේ තමයි තියාගෙන තියෙන්නේ. මේ අල දෝසියකේ අල රස වගේම හොඳ කිරි රසකුත් තියෙනවා. මේ විනාඩි 38කට පස්සේ අපේ අල දෝසියක මේ විනාඩි 40කට පස්සේ අල දෝසි එක මෙන්න මේ වගේ ඝනකමට තියෙන්නේ. ඔයාලට මේ ප්‍රමාණෙදිම ට්‍රේ එකට දාලා හයි වෙන්න තියලා කැලි කපා ගන්නත් පුළුවන්. නැත්නම් තව ටික ක්ලිපේ හයි වෙනකන් තියාගෙන ඉඳලා ට්‍රේ එකට දා ගන්නත් පුළුවන්. මේ තියෙන අල ටොෆි මිශ්‍රණය විනාඩි 45කට පස්සේ දැන් මේ ප්‍රමාණයට ආවහම ඇති. දැන් අපි මේක ලිපෙන් බාලා ට්‍රේ එකට දාගමු. මේ වලට පේනවා ඇති මෙන්න මෙහෙම එක ගුලියට මේක එකතු වෙනවා. ට්‍රේ එකට දාලා මේක මේ විදිහට හදා ගන්නවා. තෙල් ගාලා ගත්ත හැන්දෙන් මේ විදිහට පැතලි කරගන්නවා. දැන් තෙල් ගාගත්ත ස්පැචුලා එකකිනුත් මේ විදිහට හදා ගන්නවා. ටිකක් වෙලා ගියාම මේ විදිහට හයි වෙනවා. ඒ නිසා මේක ඉක්මනින්ම පැතලි කරලා හදා ගන්න. දැන් මේ කලින් තිබ්බට වඩා ටිකක් හයි වෙලා තියෙන්නේ. දැන් තව ටිකක් හයි වුණාම කැරට් ටික මාක් කරගමු. දැන් අල ටොෆි ටිකක් හයි වෙලා තියෙන්නේ. දැන් මේ වෙලාව අපි කැරට් ටික මාක් කරගන්න ඕනේ. කැරට් ටික මාක් කරලා ටිකක් ගැඹුරට කපා ගන්න ඕනේ. නැත්නම් හයි වුණොත් එහෙම අපිට කපා ගන්න අමාරුයි. ඔයාලා අල ටොෆි ටික කපා ගන්න පීයක් තෙල් ටිකක් හරි බටර් ටිකක් හරි ගාලා අරගන්න. ගොඩක් හයි වුණොත් එහෙම අපිට කපා ගන්න බැරි වෙනවා. ට්‍රේ එක අල්ලන්න අමාරුයි රස්නේ. දැන් කෑලි ටික හොඳටම නිවුනහම වෙන් කරගමු. දැන් මේ පැයකට පස්සේ දැන් කෑලි ටික වෙන් කරගමු. මේ තියෙන වෙන් කරගත්ත අල ටොෆි ටික මෙන්න මෙහෙම තමයි අපේ අල ටොෆි ටික එන්නේ. මෙන්න මේ විදිහට. එහෙනම් ඔයාලත් මේ විදිහට අල ටොෆි හදලා ළඟ එන සිංහල අලුත් අවුරුද්දට හැමෝමත් එක්ක රස බලන්න. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.